එතකොට ඉතින් වෙනදා වගේම අදත් ඔයගොල්ලෝ තුලා ඉන්න මයින්ඩ් ටෙක්නික් YouTube channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද ඔයගොල්ලෝ වීඩියෝ එකකට thumbnail එකක් ලේසියෙන්ම ක්‍රියේට් කරගන්නේ කියලා. ඔයගොල්ලෝ මේකට එක app එකයි use වෙන්නේ. ඒක ඔයගොල්ලෝ Play Store එකෙන් තමයි download කරන්න ඕන. මම ඒ app එකේ link එක ඔයගොල්ලෝ දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක ගිහින් download කරගන්න. හරි. අපි බලමු එහෙනම් කොහොමද ඒක download කරන්න කියලා. ඔයගොල්ලෝ Play Store එකට යන්න ඕන. Play Store එකට ගියාට පස්සේ මෙතන search icon එකට ගිහින් ඔයගොල්ලෝ search කරන්න ඕන Pixel Lab කියලා. Pixel Lab කියලා search කරාට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ interface එක බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ app එක තමයි ඔයගොල්ලෝ install කරගන්න ඕන. මම මේක දැනටමත් install කරන් තියෙනවා. ඔයගොල්ලෝ app එක install කරගත්ත පස්සේ open දෙන්න. ඔයගොල්ලෝ app එක open කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම එන්නේ මෙන්න මේ වගේ interface එකට. ඔයගොල්ලෝ මුලින්ම ආවට පස්සේ ඔයගොල්ලෝ මේකේ size එක තෝරගන්න ඕන. ඒ කියන්නේ YouTube එකට දැන් වීඩියෝ දානවානේ. වීඩියෝ දානවල මොකද thumbnail එක ඇඩ් කරද්දී ඔයගොල්ලෝ thumbnail එකේ size එකක් තියෙනවා. ඒ size එක ඔයගොල්ලෝ මෙතනින් select කරන්න ඕන. ඔයගොල්ලෝ උඩින් පේනවාද මෙතන මම ඔයගොල්ලෝ පෙන්නන්න. ඔයගොල්ලෝ මෙතන පේනවාද මෙන්න මේතන තිත් තුනක් තියෙනවා. මෙන්න මේ තිත් තුන එක සැරයක් ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතන image size කියලා තියෙනවා. මෙතන මේ image size කියන එක ඔයගොල්ලෝ එක සැරයක් ටච් කරගන්න. ඒ සැරයක් ටච් කරගත්ත පස්සේ ඔයගොල්ලෝ මෙතන customize කියලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන තියෙන පල්ලෙහා icon එක click කරලා ඔයගොල්ලෝ මෙතන තෝරගන්න ඕන YouTube thumbnail කියන එක. මම මෙතන YouTube thumbnail කියන එක තෝරගෙන මෙතනින් okay දෙනවා. ඕක දුන්නාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් YouTube thumbnail එකේ size එක ගන්න ඔයගොල්ලෝගේ frame එක තියෙනවා. දැන් ඉතින් ඔයගොල්ලෝ මේකට කැමති video photo එකක් import කරගන්න ඕනේ. ඔයගොල්ලෝ මෙතන මේ මැද තියෙන රවුම වගේ icon එකට ගිහිල්ලා මෙතන import කියන එකට යන්න ඕනේ. import කරලා පස්සේ ඔයගොල්ලෝ මේ වගේ photos බලා ගන්න පුළුවන් වෙනවා. මම මේ වගේ නිකන් මම මේ Google එකෙන් download කරගත්ත photo එකක් මෙතනදී import කරනවා. ඊට ඔයගොල්ලෝ බලන්න මේ වගේ තියෙනවා. ඔයගොල්ලෝ මෙතන text එකක් ඔයගොල්ලෝ ඕන මේ වගේ thumbnail එකට ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. මම මෙතන උදාහරණයක් ගත්තොත් එහෙම lag fix කියලා මෙතන ගහගන්න. ඒකට ඔයගොල්ලෝ මෙතන lag fix කියනකොට ඔයගොල්ලෝ මෙතන size එක ඔයගොල්ලෝ මෙතන ඇල කරලාද ඇද කරලාද ඔයගොල්ලෝ මේක දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ ඒ අකුරේ තියෙන ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් ඒක select කරලා තියෙද්දී මෙතන style එක තියෙනවා. edit කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ආයෙ මේක වෙනස් කරන්න පුළුවන්. එතන ඒක delete කරන්න පුළුවන්. ඒකම copy කරලා ආයෙත් වෙන තැනකින් දාන්න පුළුවන්. ඒ වගේ මේ විලාසයේ color තියෙන මෙන්න මේ වගේ ඔයගොල්ලෝ color එක මේ විදිහට add කරගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන curve එක තියෙන ඔයගොල්ලෝ මේ වගේ මේක ඇල කරන්න පුළුවන්. මම මේ විදිහට මේක තියාගන්නම්. ඊළඟට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් නා මෙහෙට ගියාට පස්සේ 3D rotation කියලා දෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මේක මෙහෙට කරන්න පුළුවන්, හරහට කරන්න පුළුවන්, මෙන්න මෙහෙට ගන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා 3D text කියලා. මේ 3D text මේ කියන එක enable කරාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක 3D වෙනවා මෙන්න මෙහෙට. මෙන්න මෙහෙට ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ගන්නට ඔයගොල්ලෝ මේක 3D වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 3D shadow කියලා තියෙනවා. ඔයගොල්ලෝ ඒකට පස්සේ දැම්මට පස්සේ ඔයගොල්ලෝගේ ඒ lag fix කියන එක text එකට යටින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් කළු පාට පොඩි ඉරක් වගේ තියෙනවා. එන්න එකයි ඒක වැදගත්කම. පස්සේ ඔයගොල්ලෝ මේක set කරලා පස්සේ ඔයගොල්ලෝ මෙතන තව තියෙනවා මේ ඒක නම ගන්න reflection කියලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ ඒක enable කරලා පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඒකෙම duplicate මේ නිකන් යටින් තියෙනවා. හරිද? මම මේක තිබ්බේ බිඳුවටම select කරගන්නම්. හරි. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද මේ වගේ කියන්නේ මේ වගේම තවත් ඕවලයක් මේකට දාගන්න කියලා. ඒකට ඔයගොල්ලෝ මෙතන කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ text කියන එක ඔයගොල්ලෝ මෙතන new text එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක delete කරන්න ඕන. delete කරලා පස්සේ මෙතන import කරලා තිනවා. තමන් මේකට import කරලා මෙන්න මේ වගේ එකක්. ඒකට මම මේ වගේ lag fix එක ගේනවා. මම මේ thumbnail එක හදන්නේ ඔයගොල්ලෝ කැමති විදිහට මේක lag fix එක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෙතන මේකේ lag කියන එක මේකේ දාගන්නවා. ඊට මේක දාගෙන මෙන්න මේ විදිහට මෙතන තියාගන්නවා. ඊට පස්සේ මම මෙතන මේ වගේ text එකක් add කරනවා. how to fix කියලා. මෙන්න මේ වගේ
ගන්න තියාගෙන මම මේ වගේ ටෙක්ස්ට් එක ඇඩ් කරලා මෙතන 3D ටෙක්ස්ට් දෙනවා. ඒගොල්ලෝ මෙතන 3D ගන්න 3D එක පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ මෙතන 3D shadow කියන එක ඔයගොල්ලෝ මෙතන දෙන්න ඕන. දෙන්නකන් ඕන් කැමති නම් මේක දාගන්න. මම මේ විදිහට මේක දාගන්නම්. ඊපස්සේ ආයෙත් මම මෙතන මේක සිලෙක්ට් කරලා ඊට new මෙතන ආයෙත් මම ටෙක්ස්ට් මේක ගන්නවා. ඊට පස්සේ මේක edit දීලා මම මෙතන මේ වගේ symbol දෙකක් දාගන්නවා. හරි. ඔක්කොම ඔයගොල්ලෝ මේ වගේ වටි ටික ගාට පස්සේ කොහොමද මේක save කරන්න කියලා බලන්න. මේක save කරන්න ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති. ඔයගොල්ලෝ මේ මෙතන save වගේ icon එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ එක සැරයක් ඒක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ ඒක කරලා පස්සේ ඔයගොල්ලෝ මෙතන ළඟන save project save as image කියලා. මෙතන save as image එක මේක කරලා පස්සේ මෙතන තියෙනවා save to gallery කියලා. ඔයගොල්ලෝ මෙතන මොකද කරන්න නැතුව මෙතන save to gallery කියන එක ඔයගොල්ලෝ දුන්නාට පස්සේ ඔයගොල්ලෝගේ gallery එකේ image save වෙනවා. හරි. අද මම මෙතන වීඩියෝ නතර කරනවා. අදට කියන වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරලා කමෙන්ට් කරලා share කරලා අනිත් කට්ටියට බලන්න share කරලා මට support එකක් දෙන්න. එහෙනම් මම අදට ගිහින් එන්න. මම mind technique